ආයුබෝවන් රාජ්‍ය සේවයේ ඕනෑම නිලධාරියෙකු තමන්ගේ සේවා කාලය තුළ එක්වරක් හෝ ස්ථාන මාරුවීමකට යටත් වෙනවා. ඉතින් එම ස්ථාන මාරුවීම, සුහද ස්ථාන මාරුවීම, වාර්ෂික ස්ථාන මාරුවීම, අභියාචනා මත කෙරෙන ස්ථාන මාරුවීම ආදී වශයෙන් විවිධාකාරයි. ඒ කුමන ආකාරයකට ස්ථාන මාරුවීම ලැබුවත් නිලධාරියාගේ පෙර සේවා ස්ථානීය ආයතන ප්‍රධානියා විසින් නව සේවා ස්ථානය වෙත නිලධාරියාගේ පෞද්ගලික ලිපිගුණ සහ වෙනත් ලේඛන සම්පූර්ණ කර යැවීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම නිලධාරියාගේ වගකීමක් වෙනවා පෙර සේවා ස්ථානයේ නිදහස් වීමට පෙර තමාගේ පෞද්ගලික ලිපිගුණ වාර නිලධාරියා හමු වී තමාගේ ලිපිගුණ සම්බන්ධයෙන් යම් අඩුපාඩුවක් වෙතොත් එම අඩුපාඩු සම්පූර්ණ කර බාර දී නික්ම යෑම. ඉතින් අපි අද කතා කරමු රාජ්‍ය සේවයේ එක් සේවා ස්ථානකින් වෙනත් සේවා ස්ථානයකට ස්ථාන මාරු වී යන නිලධාරියෙක් සම්බන්ධයෙන් පෙර සේවා ස්ථානයෙන් නව සේවා ස්ථානය වෙත යැවිය යුතු ලේඛන පිළිබඳව සවිස්තරාත්මකව. ස්ථාන මාරු වී ගිය විට නව සේවා ස්ථානයට යැවිය යුතු ලියවිලි පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. නිලධාරියෙක් රාජ්‍ය සේවයෙන් යුතු නිලධාරියෙක් එක් සේවා ස්ථානයකින් නව සේවා ස්ථානයකට ස්ථාන මාරු වී ගිය පසු නව සේවා ස්ථානයේ ආයතන ප්‍රධානියා විසින් පෙර සේවා ස්ථානයේ වෙතට ඔහු සේවයට වාර්තා කළ දිනය සහ ඔහු සේවයට වාර්තා කළ බව දන්වා සිටිනවා. ඒ අවස්ථාවේදීම සාමාන්‍යයෙන් එම ලිපියේ සඳහන් කරනවා ඔහුගේ වැටුප් විස්තර, නිවාඩු විස්තර, දුම්රිය බලපත්, ඒ වගේම පෞද්ගලික ලිපි ගොනුව යාවත් කාලීන කරන ලද තම නව සේවා ස්ථානයට එවන ලෙස. ඉතින් පෙර සේවා ස්ථානයෙන් නව සේවා ස්ථානයට නිලධාරියා සම්බන්ධ ලියවිලි යැවීම අදාළ අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානියා, ඒ වගේම ආයතන ප්‍රධානියාගේ වගකීමක් වෙනවා. ඉතින් එහෙනම් අපි අද බලමු මොනවද මේ ලියවිලි කියලා. පළමුවෙන්ම වැටුප් විස්තර වාර්තාව පිළිබඳව මම සඳහන් කරන්නම්. නිලධාරියෙක් සේවයෙන් මිදී වෙනත් ස්ථානයකට ගිය විට පෙර සේවා ස්ථානයෙන් අවසන් වරට ගෙවන ලද, කියන අවසන් මාසයේදී ගෙවන ලද වැටුප් විස්තර වාර්තාව නව සේවා ස්ථානීය ආයතන ප්‍රධානියා වෙත යවනු ලබනවා. වැටුප් සකසන ස්ථානයට යවනු ලබනවා. ඉතින් මෙතෙන්දී ස්ථාන මාරු වී යන දිනය අනුව පළමු වැටුප, ස්ථාන මාරු වීමෙන් පසු ලැබෙන පළමු වැටුප ගෙවන සේවා ස්ථානය තීරණය වෙනවා. උදාහරණයක් විදිහට යම් මාසයක 18 වන දින පමණ ස්ථාන මාරු වී යන නිලධාරියෙක් ගත් විට ඒ වන විට පෙර සේවා ස්ථානයෙන් වැටුප සකසා අවසන් මට්ටමේ තිබෙන්නේ. එම නිසා පෙර සේවා ස්ථානයෙන්ම සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගෙවන දිනේ වෙන්නේ 25 ඊට ආසන්න දිනයක්. ඉතින් ඒ අනුව පෙර සේවා ස්ථානයෙන්ම ගෙවීම සිදු කරනු ලබනවා. නමුත් අප හිතමු වැටුප් ගෙවන දිනේ වෙන 25 වෙනිදාත් පසු වෙලා 30 වෙනිදා විතර ස්ථාන මාරු වී යන කෙනෙක්, එසේත් නැත්නම් මාසයේ මුල ස්ථාන මාරු වී යන කෙනෙක්ගේ වැටුප් විස්තර නව සේවා ස්ථානයට යවනවා. ඒ අනුව එම මාස වැටුප එම ආයතනයෙන් ඊළඟ මාස වැටුප ගෙවීම සිදු කරනවා. ඉන් අනතුරුව ප්‍රධානම කාරණය තමයි යාවත් කාලීන කරන ලද පෞද්ගලික ලිපි ගොනුව යැවීම අවශ්‍ය වෙනවා. මෙහිදී ලියවිලි කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. යාවත් කාලීන කරන ලද චර්යා සටහන. සෑම නිලධාරියෙකුගේම රාජ්‍ය සේවයෙන් යුතු සෑම නිලධාරියෙකුගේම පෞද්ගලික ලිපි ගොනුවක ප්‍රධාන වශයෙන් ගොනුවේ වම් පසින් ගොනු කර තිබෙනවා චර්යා සටහන නම් වූ ලේඛනයක්. එහි මුල් පත්වීමේ දින සිට වැටුප් පරිවර්තන, උසස් වීම, ඒ වගේම වැටුප් සංශෝධන, වැටුප් වර්ධක පිළිබඳ විස්තර සඳහන් වෙනවා. ඒ වගේම භාෂා දීමනා ගෙවීම, දිරිදීම, භාෂා ප්‍රවීණතා දිරිදීමනා, වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති කාල සීමාවන් වැනි නිලධාරියා සම්බන්ධ සියලු විශේෂ කරුණු එහි සඳහන් වෙනවා. එසේත් නැත්නම් අපි ඒකට කියනවා හිස්ටරි ෂීට් එක කියලා. නිලධාරියාගේ ඉතිහාසය සඳහන් වෙන
සටහන තමයි මේ චර්යා සටහන. මේ යාවත් කාලීන කර අදාළ මාණ්ඩලික නිලධාරියා විසින් ස්ථානමාරු යන දිනය සටහන් කර මේ දින ස්ථානමාරු ගිය බවට සටහන් කර තම නිල මුද්‍රාව තබා සහතික කිරීමෙන් අනතුරුව තමයි පෞද්ගලික ලිපිගුණක් යැවීම සිදු කළ යුතු වන්නේ. ඒ වගේම ගොනුව යාවත් කාලීන කිරීම යනුවෙන් අදහස් කරන්නේ යම් නිලධාරියෙක් සම්බන්ධයෙන් මූලිකවම සිද්ධ වෙන දේ තමයි පත්වීම ස්ථිර කිරීම. ඒ සිදු කර තිබෙන්න ඕනේ. එහෙත් යම් අවස්ථාවලදී පත්වීම ස්ථිර කිරීම වසර 3ක් ඇතුළත සිදු කරත් ඊට පෙර ස්ථානමාරු වීම ලබන අවස්ථා තිබෙනවා. ඒ අනුව ස්ථානමාරු වීම ලබන්නේ පරිවාස කාලය නම් පත්වීම ස්ථිර කිරීමට අදාළ නිර්දේශිත අට පරිශිෂ්ට ප්‍රකාර සමාලෝචන වාර්තා. මේ පිළිබඳව මම සාකච්ඡා කරලා තියෙනවා පරිවාස කාලය යන වීඩියෝ තුලින්. ඉතින් අට පරිශිෂ්ට ප්‍රකාර සමාලෝචන වාර්තා සහ අනිකුත් අත්‍යවශ්‍ය ලියවිලි සියල්ල නිර්දේශ කරන ලද මේ ගොනුවට ඇතුළත් කිරීම කළ යුතු වෙනවා වාර්ෂිකව. වසර 3ක් පරිවාස කාලය නම් ඒ එක් වසර සඳහා වෙන වෙනම මේ ලියවිලි අන්තර්ගත කිරීම අවශ්‍යයි. අත්‍යවශ්‍ය ලියවිලි සම්බන්ධයෙන් කතා කරනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ලබා දෙන ප්‍රතිඥාව, පොදු 160 ගිවිසුම, විභාග ප්‍රතිඵල සනාථ කරන ලද ලිපි, වෛද්‍ය වාර්තා, උපැන්න සහතික මුල් පිටපත්, වත්කම් බැරකම් ප්‍රකාශ, ඒ වගේම නිලධාරියාගේ ස්ථිර ලිපින, දුරකථන අංක ඒ සියල්ල පෞද්ගලික ලිපි ගොනුව තුන ඇතුළත් විය යුතු වෙනවා. ඒ වගේම ජාතික හැඳුනුම්පත් පිටපත් ඒ ආදී යන ආදී සියල්ල ඇතුළත් විය යුතු වෙනවා. ඒ වගේම નિયમિત දිනයන්හිදී උසස් වීම ලබා දීම. 3 ශ්‍රේණියේ සිට 2 ශ්‍රේණියට 1 ශ්‍රේණියට අධි ශ්‍රේණියට යන ආදී වශයෙන් નિયમિત දිනයන්හිදී උසස් වීම ලබා දී වැටුප් පරිවර්තන සිදු කර චර්යා සටහන් යාවත් කාලීන කර තිබිය යුතු වෙනවා. නමුත් යම්කිසි හේතුවක් මත එසේ සිදු කිරීමට අතපසු වීම හෝ යම් කරුණු නිසා නොහැකි වී තිබෙනම අඩුම තරමින් ඒ සම්බන්ධ උසස් වීම ලබා දිය හැකි මට්ටම දක්වා වන සියලු පෞද්ගලික ලිපි ගොනුව සම්බන්ධයෙන් සම්පූර්ණ කිරීම සිදු කිරීම අවශ්‍ය වෙනවා. එවිට නව සේවා ස්ථානයේදී හෝ එම උසස් වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කර හැකි වෙනවා. ඒ වගේම වැඳපු පුරුෂ හා අනද්දරු අංකයක් ලබා දීමට කටයුතු කරලා තියෙන්න ඕනේ මුල්පත්ීමේ ධම්ම. එසේත් නැත්නම් දායක මුදල් අය කිරීම විස්තර හෝ ගොනු කර යැවීම සිදු කළ යුතු වෙනවා. තවත් ගැටලු සහගත තැන් තිබෙනවා. යම්කිසි විදිහකින් නිලධාරියා ලබා දිය යුතු ලේඛන ගොනුවට ලබා දී නැත්නම් පෞද්ගලික ලිපි ගොනු බාර නිලධාරියාගේ වරදක් නොවේ. අදාළ නිලධාරියා ස්ථානමාරු ලක්වන නිලධාරියා ගොනුවට ලබා දී නැත්නම් ඔහුට ඒ බව ලිඛිතව දන්වා ඒ බව ගොනුගත කර තිබීම වැදගත්. මොකද එතකොට නව ආයතන ප්‍රධානියා දන්නවා මොහුට ලිඛිතවම දන්වා තිබුණත් අදාළ ලියවිලි බාර දීම සිදු කර නොමැති වීම හේතුවෙන් තමයි පෞද්ගලික ලිපි ගොනුව යාවත් කාලීන කිරීමට නොහැකි වී තිබුණේ යන වග. ඊළඟට අපි කතා කරමු නිලධාරියාගේ අවසන් වැටුප් වර්ධකය ලබා දුන් දිනයේ සිට ස්ථානමාරු නියෝගයේ ක්‍රියාත්මක වන දිනය දක්වා කාල පරිච්ඡේදය සඳහා ඊළඟ වැටුප් වර්ධකය ලබා දීම පිළිබඳව තම ලිඛිත නිර්දේශය අදාළ ආයතන ප්‍රධානියා විසින් ලබා දීම සිදු කළ යුතු වෙනවා. මේ කියන දේ අපි උදාහරණයක් මගින් පැහැදිලි කරගමු. වැටුප් වර්ධක දිනය යම් පුද්ගලයෙකුගේ අගෝස්තු 15. සෑම වර්ෂයකම අගෝස්තු 15 වන දින තමයි ඔහුගේ වැටුප් වර්ධකය එකතු වෙන්නේ. වැටුප් වර්ධක දිනය වන්නේ. ඉතින් මේ කියන නිලධාරියා අපි හිතමු ස්ථානමාරු වී යනවා 2026 1/17 වෙන දිනේ ජනවාරි 17 වෙනිදා. වැටුප් වර්ධකය ඊළඟ වැටුප් වර්ධක දිනය වෙන්නේ එතකොට 2026 8/15. මොකද අගෝස්තු 15 වෙනි ඔහුගේ වැටුප් වර්ධක දිනය. ඔහු අවසන් වරට වැටුප් වර්ධකය ලබාගෙන ඇති 2025 8/15. එතකොට ඊළඟ වැටුප් වර්ධකය 2026 8/15. නිර්දේශ ලබා දීම කළ යුතු වන්නේ පසුගිය වැටුප් වර්ධක දිනය. ඒ කියන්නේ 2025 8/15 වෙනි වැටුප් වර්ධක දිනය. ඊට පසු දින සිට 2025 8/16 දින සිට ස්ථානමාරු ලබා නික්ම යන 2026 1/17 දින දක්වා කාල සීමාවට වැටුප් වර්ධක පිළිබඳ නිර්දේශය අවශ්‍යයි. සාමාන්‍යයෙන් පුදු 232 ආකෘති පත්‍රය තුල වැටුප් වර්ධක අගයන් සමග වැටුප් වර්ධක ගෙවීම හෝ අත්හිටුවීම හෝ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සිදු කළ යුතු වෙනවා. නිලධාරියාගේ කාර්ය සාධන නැගීම් වාර්තා වැටුප් වර්ධක ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කරද්දී වැටුප් වර්ධක නිර්දේශ
පොදු 232 ආකෘති පත්‍රයට අමතරව නිලධාරියාගේ රාජකාරී ස්වභාවය සහ වැඩ පැමිණීම හැසිරීම ආදී සියලු දේ පිළිබඳව කාර්ය සාධන ඇගීම් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතින් අවසාන වැටුප් පරදක දිනේ සිට ස්ථාන මාරු වී යන දිනේ අතර කාල සීමාව සඳහා කලින් ගත්ත උදාහරණේ නම් 2025 8:16 සිට 2026 1:17 වන දින දක්වා ඇගයුම්කරු විසින් ඇගයීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ප්‍රමාණකරු විසින් ප්‍රමාණනය කරන්න ඕනේ කාර්ය සාධන ඇගයීම් වාර්තාව. ඒ වගේම තවත් කරුණක් වන්නේ ඔබ දන්නවා දැන් තිබෙන ආකෘති පත්‍රවල ඇගයීම දුටු බවට ඇගයීම්ලාභියා වෙන අදාළ නිලධාරී විසින් අත්සන් කළ යුතුයි. එසේනම් ස්ථානමාරු වී යාමට පෙර මෙවැනි කරුණු පිළිබඳව නිලධාරියා දැනුවත් විය යුතු වෙනවා. ස්ථානමාරු වී යාමට පෙර පෞද්ගලික ලිපිගුණ භාර විෂය නිලධාරී හමු වී මෙවැනි අඩුපාඩු සම්පූර්ණ කර තමා විසින් අත්සන් කර අදාළ කාර්ය සාධන ඇගීම් වාර්තා භාර දීම තුළින් ප්‍රමාදයකින් තොරව සම්පූර්ණ කර ලියවිල නව සේවා ස්ථානයට යැවීම සිදු කළ හැකි වෙනවා. ඊළඟට ස්ථානමාරු වී ගිය නිලධාරියගේ ඇවිය යුතු විශේෂ වාර්තාවක් වන්නේ නිවාඩු විස්තර වාර්තාව. මෙහිදී පළමු පත්වීමේ දින සිට ස්ථානමාරු වී යන දිනය දක්වා කාල සීමාව තුළ නිලධාරියා විසින් වාර්ෂිකව ලබාගෙන ඇති අනියම් නිවාඩු, විවේක හෝ අසනීප නිවාඩු, අඩවැටුප්, වැටුප් රහිත නිවාඩු පිළිබඳ සියලුම විස්තර ඇතුළත් විය යුතු වෙනවා. මෙහිදී දේශීය නිවාඩු මෙන්ම විදේශීය නිවාඩු පිළිබඳ විස්තරත් ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම නිවාඩු දුම්රිය බලපත්‍ර පිළිබඳ වාර්තාව. යම් නිලධාරියෙක් එක් ස්ථානයක සිට වෙනත් ආයතනයකට මාරු වී යන විට එම නව සේවා ස්ථානයෙන් දුම්රිය බලපත්‍ර ලබා ගැනීමට ප්‍රථම මෙම වාර්තාව අවශ්‍ය වෙනවා. ස්ථාන මාරු වී යන දිනය දක්වා අදාළ වර්ෂය තුල මෙම උදාහරණේ නම් ජනවාරි 17 වෙනිදා තමයි ස්ථාන මාරු වී යන්නේ. එසේනම් පළවෙනිදා සිට 17 වෙනිදා දක්වා එම දින 17 තුල තමයි කාල සීමාව අදාළ වෙන්නේ. එම යම් වර්ෂයක ස්ථාන මාරු වී යන දිනය දක්වා අදාළ වර්ෂය තුල නිලධාරියා තමා සහ තම පවුලේ අය වෙනුවෙන් ලබාගෙන ඇති දුම්රිය බලපත්‍ර ප්‍රමාණය සඳහන් කර යැවීම අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙකුට නිවාඩු දුම්රිය බලපත්‍ර කට්ටල 3ක හිමිකම තිබෙනවා. ඉතින් ඉන් කොපමණ සංඛ්‍යාවක් ලබාගෙන තිබේද තමා විසින් සහ තමාගේ පවුලේ අය විසින් යන සඳහන් කර යැවීම අවශ්‍ය වෙනවා. ණය ශේෂ වාර්තාව. ණය ශේෂ පිළිබඳ විස්තරය වැටුප් විස්තරයත් සමග සාමාන්‍යයෙන් ඉදිරිපත් කිරීම සිදු කරනවා. ඒ වගේම පෞද්ගලික ලිපිගොනුවට ණය කාඩ්පත අමුණා යැවීමත් අවශ්‍ය වෙනවා. රජයෙන් ලබා ගන්නා ලද ණය පිළිබඳව සටහන් කරන ලද ලේඛනයක් තමයි ණය කාඩ්පත ලෙස හඳුන්වන්නේ. මම මුලින්ම සඳහන් කරා යාවත් කාලීන කරන ලද පෞද්ගලික ලිපිගොනුවක වැන්දබු පුරුෂ හා නද්දරු අයවීම වැන්දබු පුරුෂ හා නද්දරු කාඩ්පතක් රැගෙන තිබිය යුතුයි කියලා. එහෙත් එසේ නොවන අවස්ථාවලදී අයවීම විස්තර ඇතුළත් කර යැවීම කළ යුතු වෙනවා. තම ආයතනය තුළ සේවය කළ සමස්ත කාල පරිච්ඡේදයට අදාළව නිලධාරියාගේ වැටුපෙන් දායක මුදල් නොකඩවා අයකරු ගනු ලැබ ඇති බව දැක්වෙන සහතිකය පිළිබඳව තමයි ඒ කතා කරේ. මේ සාමාන්‍යයෙන් වැටුප් සකසන අංශය මගින් තමයි නිකුත් කිරීම සිදු කරන්නේ. හොඳයි අපි දැන් කතා කරේ නව සේවා ස්ථානයට යැවිය යුතු ලියවිලි පිළිබඳ විස්තරාත්මකව. එසේ ලියවිලි සියල්ල යැවීම පෙර සේවා ස්ථානයේ ප්‍රධානියාගේ වගකීමක්. ඒ වගේම පෞද්ගලික ලිපිගොනු වැටුප් සකසන එම සෑම අංශයකම වගකීමක්. ඒ වගේම ස්ථාන මාරු වී යන නිලධාරියාගේ වගකීමක් නැද්ද? අපි දැන් ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. පෙර සේවා ස්ථානයෙන් මිදී යාමට ප්‍රථම තම පෞද්ගලික ලිපිගොනු විෂය බහර නිලධාරී හමු වී ලිපිගොනුව යාවත් කාලීන කිරීම සඳහා තමා විසින් ලබා දිය යුතු යම් ලේඛන තිබේද යන්න විමසා එම ලේඛන ඇතනම් ලබා දීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම නිලධාරියා විසින්ම ලබා දිය යුතු ජාතික හැඳුනුම්පත්, පිටපත්, උපැන්න සහතික, විවාහ, තික්කසාද, දරුවන්ගේ විස්තර, ඒ වගේම ස්ථිර පදිංචි ලිපින දුරකථන අංක, ඒ වගේම උසස් වීමේ අයදුම්පත්, වෙනත් විවිධ භාෂා ප්‍රවීණතා, දිරිදීමන අයදුම්පත් ඒ ආදී වශයෙන් නිලධාරියා විසින් ලබා දිය යුතු යම් ලේඛන ඇතොත් එය හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීම නිලධාරියාගේ වගකීමක්. නැතහොත් ස්ථාන මාරු වී යාම නිසා සිදුවන ප්‍රමාදයන්ට පෙර සේවා ස්ථානයේ වෙත
දෝෂාරෝපණය කිරීමෙන් පළක් නැහැ තමාගේ අඩුපාඩු ඇතනම්. හොඳයි. ඉතින් අද දින මා ඔබට ඉදිරිපත් කරේ නිලධාරියෙකු ස්ථාන මාරුවේ ගිය විට නව සේවා ස්ථානයට පෙර සේවා ස්ථානයෙන් යැවිය යුතු ලියවිලි සම්බන්ධව. තවත් මෙවැනිම වැදගත් කරුණක් පිළිබඳව ඔබට කරුණු ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ස්තුතියි.